සත්තුත් ඉන්නවා. මේ ජෝතින් සත්තුත් ඉන්නවා. මේ දෙගොල්ලම හල් දෙනවා මේ කාලේ. මාසයක් විතර වගේ වැඩි තියෙනවා. අර ඉන්නේ ආවිද මෙතනම? තව දාන්න එහාට. තව ටිකක් අහන්න. අපි පාට බයයි. හෙල්මට් එක දාන්නේ වීඩියෝ කරලා පේන්නේ නැහැ. Các lô cuối nhé. ඉතින් ලොකුනේ සාමාන්‍යයෙන් අවුරුදු 4ක් 5ක් විතර වගේ වයසයි මෙයා. එහෙමද? ඒ මෙයා ගෑනු සතා. ඒක මම ඉතින් දැක්කම කිව්වේ ගෑනු සතා වෙන්න ඇති කියලා මේ ඉන්නේ. මෙයා අරන් ගියත් මෙයාගේ දැන් අර හෝමෝන් කියලා හෝමෝන් එකක් තියෙනවනේ මෙයාගේ. ආ. මේ හෝමෝන් එකට කැන්සර් මේ ඉතින් සතා එනවා මෙයා හොයාගෙන. තව කිච්චින් එනවා. දැන් මම ඒක තමයි කිව්වේ මේ ගෑනු සතා විතරක් ඉන්නවනේ ඔය ඉඳරින්ද නැවත ආපහු මේ ඉන්නකම් දෙන්න එනවා කිව්වේ ඒකයි. අපි දෙක ඉන්නේ. ඔබල පැහැදිලිව මේ ගෑනු සතා වෙනස තියෙනවා. පුණ්‍යයනේ. දැන් මේ හැංගෙන දණක් තමයි හොයන්නේ දැන් ඒක. රාම් ලගනින් ආතෝ. දැක්කද? කොටනවා. කොටනවා නෙමෙයි. දාන. අරගලේ තියලා ගලනවා. යාලා අපාකන එක තමයි කරන්නේ. වරණන් ගෑම් 500ක් අතේ. ඈ? වරණන් ගෑම් 500ක් අතේ කියලා. නේද? ඔන්නත් මේ වගේ ජීවිතවල තියාගත්තා මේ වාසිය සර්පේ රැඳෙනවාදී. ඔව්. මේ යාලා විතරක් නෙමෙයි සමහර පොළගෙක් ඉන්න පුළුවන්. දෙන්තරවලෙක් ඉන්න පුළුවන්. ඒක දැක්ක මේ තැන්වල ඉන්න පුළුවන්. ඒක තමයි ඔය ආයෙත් ආයෙ ගොඩ ගන්න ඉපා තමයි. ඒ ආයෙත් එමිනවා ඊය- කියන්නේ. ජීවිතේ දෙන්තරකුත් නෑ මේක ප්‍රශ්නේ නෙවෙයි. අනිත් එක්කලා දැන් තාපෙකින් එයි හැබැයි. අනිවාර්යෙන් මෙතෙන්ට එනවා තාටේ. අද දවසේ ඇතුළත කොවිලේ හැදී අනිත් එක්කලත් මෙතෙන්ට එනවා. මට වෙලාවක් කියන්න බෑ කොවිලේද කියලා. බොහෝ දුරට